වැඩ කළා. එයා ළඟ වැඩ කළා? කළා. ඔව් වැඩ කළා. ඒක ඇත්ත. මම මිදිවලට කැමති. එතකොට මට මීට වඩා ඇඟට පතට හයිය තිබුණා. විලි වොන්කා ඉස්සෙල්ලම ව්‍යාපාරේ පටන් ගත්තේ චෙරි පාරේ තිබුණු පුංචි කඩේකින්. හැබැයි එයාගේ චොක්ලට් මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණා. මිස්ටර් වොන්කා අපිට තව වොන්කා ටොෆී ඕනේ. ඒ වගේම චොක්ලට් කුරුල්ලොත් ඉවර වෙලා. ඉවරයි. කුරුල්ලෝ මොනවද මේ කියන්නේ? අපි තව එකෙක් හදාගමු. දැන් කටාරින්න. ඇත්තම කිව්වොත් එයා මායාකාරී. ඔයා දන්නවද? එයා අලුත්ම ක්‍රමයකට චොක්ලට් අයිස්ක්‍රීම් හදන්න පටන් ගත්තා. ඒවා ෆ්‍රිජ් එකක තියන්නේ නැතුවත් පැය ගාණක් තියාගන්න පුළුවන් වුණා. රස්නේ දවසක ගිනි ගහන අවුවේ හිටගෙන හිටියත් ඒවා දිය වෙන්නෙම නැහැ. ඒක කරන්න බැරි දෙයක්. ඒත් විලි වොන්කා ඒක කළා. ටික කාලයකට පස්සේ එයා තීරණය කළා අංග සම්පූර්ණ චොක්ලට් ෆැක්ටරියක් හදන්න. ලෝකේ තියෙන ලොකුම චොක්ලට් ෆැක්ටරිය. අනිත් ඒවට වඩා 50 ගුණයක් විශාලයි. Grandpa, don't make it gross. අර ඉන්දියාවේ කුමාරයාගේ කතාව කියන්නේ. එයා ඒක අහන්න ආස වෙයි. ඔයා කියන්නේ පොන්ඩිචේරි කුමාරයා ගැනද? හොඳයි. පොන්ඩිචේරි කුමාරයා අපේ මිස්ටර් වොන්කට ලියුමක් කිව්වා. එයා මිස්ටර් වොන්කට ඉන්දියාවට එන්න ආරාධනා කළා. එයාට විශාල මාලිගාවක් හදලා ඉල්ලුවා තනිකරම චොකලට් වලින්. මේ මාලිගාවට කාමර 100ක් තියෙනවා. හැම දෙයක්ම හදන්නේ චොක්ලට් වලින්. එයා කිව්වා වාගෙම බිත්ති බැඳපු ගඩොල්, බදාම, කපරාරුව, සීලිම ඔක්කොම චොක්ලට් වලින් හැදුවා. ඒ විතරක් නෙවෙයි මාලිගාවේ මේසපොටු පිළිම ඔක්කොම චොක්ලට්. අංග සම්පූර්ණයි. ඔක්කොම හොඳයි. ඒත් වැඩි කාලයක් තියෙන එකක් නෑ. දැන් මෙන්දලම කන්න පටන් ගත්තොත් පිස්සුද? මගේ මාලිගාව කාලා දාන්න? මං හිතාගෙන ඉන්නේ මේ පදිංචි එන්න. මිස්ටර් වොන්කා කියපු කතාව ඇත්ත වුණා. ටික දවසකට පස්සේ ගිනි ගහන රස්නෙට ඉර බෑවුවා.